හායි ළමයි ඉතින් ඔයාලට පුංචි දෙයක් කියන්න ආවේ. අපි හැමෝම දන්න අපේ සංජුවක්ගේ වැරදි වීඩියෝ එකක් සෝෂල් ඇප් වල ෂෙයා වෙනවා. ඉතින් ඒ ෂෙයා වෙච්ච ගමන්ම කට්ටිය තමන්ගේ පේජ් වල ලයික් කමෙන්ට් views වැඩි කරගන්න ඒ වීඩියෝ එක දාලා අන්න ලීක් එක දැක්කද ලීක් එක ඕන කට්ටිය කියපන් අන්න ඒ වගේ වීඩියෝ දාලා තිබ්බා. ඇත්තටම මාරම දුකයි. මොකද හොඳ කියපු කටවල් වලින්ම හොඳින් කමෙන්ට් දාපු අත්වලින්ම ඒ වගේ ලීක් එක දාපන්කෝ දැක්කද එන්නේ වගේ කමෙන්ට් උත් දාලා තිබ්බා. ඉතින් සහෝදරියක් විදිහට මම මේ වෙලාවේ වැඳලා ඉල්ලන්නම්. ඔයත් කොල්ලෙක් නම් ඔයාටත් ඇති අක්කෙක් නංගියෙක්. ඉතින් අද එයාට වෙලා තියෙන දේ හෙට ඔයාගේම අක්කට නංගිට වුණොත් එයාලපත් වෙන අපහසුතාවය ගැන හිතන්න. ඒ වගේම ඔයත් කෙල්ලෙක් නම් ඉතින් ඔයත් කෙල්ලෙක්. අද එයාට වෙච්ච දේ හෙට ඔයාට වුණොත් ඔයාපත් වෙන අපහසුතාවය ගැන හිතන්න. අපි හැමෝටම අම්මලා ඉන්නවා. අම්මෙක් නිසා නැත්නම් ගැහණියක් නිසා තමයි අපි අද දෙපයින් හිටගෙන ඉන්නේ. ඉතින් තවත් කෙල්ලෙක්ට වචනකින් හරි අගෞරවයක් කරන්න හිතනවා නම් ඔයා හිතන්න ඒ වචනේ ඒ වගේම ඒ දික් කරන ඇඟිල්ල ඔයාගේ අම්මටත් දික් වෙනවා කියලා. ඉතින් මං ආදරෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ අපි හැමෝම අහිංසක ජීවිතයක් බේරගන්න අහිංසක ජීවිතයක් වටන්න නැතුම් ආරක්ෂා කරගන්න අපි හැමෝම මේ වෙලාවේ එකතු වෙමු. ඔයාලට පුළුවන් නම් වැරදි වීඩියෝ එකක් දැක්කොත් අක්කි ගැන කියලා ඒ වීඩියෝ එකට අපි හැමෝම මෙන්ෂන් කරලා පුළුවන් විදිහට අපි ඒ වීඩියෝ අයින් කරන්න උත්සාහ කරමු. කාටවත් බැනලා කමෙන්ට් දාන්න නෙමෙයි අනේ වීඩියෝ එක අයින් කරන්න කියලා අපි ආදරෙන් එයාලගෙන් ඉල්ලමු. ඉතින් අපි රැල්ලක් වගේ එකතු වෙලා වැරදි දේවල් කරන්න නෙමෙයි රැල්ලක් වගේ එකතු වෙලා හරි දෙයක් කරන්න උත්සාහ කරමු. ඉතින් මේ මං ඉල්ලන ආදරණීය ඉල්ලීමට නැත්තම් ආදරණීය විදිහට ඉල්ලන මේ අපි එකතු වෙලා මේ කරන්න යන වැඩේට හැමෝම එකතු වෙයි කියලා මං ඇත්තටම හිතනවා. ඉතින් ගිහින් එන්නම් බයි බුත්සර්ණයි. වැරදි වීඩියෝ එකක් දැක්කොත් ඔයාලගේ යාළුවන්ව මෙන්ෂන් කරන්න ඒක ලෙවල් ඒ වීඩියෝ එක අයින් කරන්න කියලා ඒ පේජ් ඇඩ්මින් ගෙන් අපි ආදරෙන් ඉල්ලමු. ඉතින් බයි බුත්සර්ණයි.